අද මේ කාරණේ ගැන මතක් කරන එකත් හොඳ නැහැ. මොකද අතිගෞරව ජනාධිපතිතුමාගේ උපන්දිනයේදී එතුමාට සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම මේ රණවිරුවන් සහ ආබාධිත පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් එතුමාගේ අමාත්‍යාංශයට අයිති වෙන්නේ අතිගෞරව ජනාධිපතිතුමාගේ රාජ්‍ය අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමා ඉන්නවා. ඔබතුමාලා ඒ රණවිරුවන්ට ආබාධිත රණවිරුවන්ට සහ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් නිලධාරීන්ට ඒ තියෙන ගැටලු වලට ඔබතුමාලා මැදිහත් වෙනවද නැද්ද කියන ප්‍රශ්නය අහන්න වෙනවා. මොකද ඔවුන්ට ප්‍රායෝගිකව බැලූ බැල්මට අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. අද පාර්ලිමේන්තුවට එනකොටත් ඒ අය පාර්ලිමේන්තුව ඉස්සරහා ඉන්නවා. ඉතින් ගරු විශේෂ අමාත්‍යවරයා අතිගෞරව ජනාධිපතිතුමා ඉතින් එතුමා නොහිටියත් නියෝජ්‍ය ඇමතිවරයා ඉන්නවා. ඉතින් ඔබතුමා හිටපු හමුදා නිලධාරියෙක්, වගකීම් යුතු නිලධාරියෙක්. ඉතින් මම විශ්වාස කරනවා ඔබේ රණවිරුවා සෙබලෙක් විදිහට දකින්න එකක් නැහැ කියලා. ඔබේ රණවිරුවා කරපු කැපවීම රණවිරුවෙක් විදිහට දකී කියලා. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ කරුණා කරලා මේ ඇයට අහුම්කම් දෙන්න. මේ අයගේ ප්‍රශ්න විසඳන්න. මොකද 14000ක් වගේ ඉන්නේ දැන්. ඉතින් මේක හැමදාම එන්න වැඩි වෙන්නේ නැහැ. දැන් යුද්ධය අවසන් වෙලා තියෙන්නේ. එන්න අඩු වෙනවා. ඉතින් සාධාරණ ඉල්ලීම් ගණනාවක් තියෙනවා. ඉතින් මේ සාධාරණ ඉල්ලීම් වලට අහුම්කම් දීලා ඔබතුමා ජනාධිපතිතුමා එක්කත් කතා කරලා මේකට ප්‍රායෝගික විසඳුමක් දෙන්න. නැත්තම් මේ අය පාරට ගෙන්නලා ඒ අයට පොලිසියෙන් දාලා අවහිර කරවලා ඒ තැනට කරන්න එපා. ඒක හරි නෑ. ඒක හොඳ නෑ. මොකද ඔබතුමාත් හමුදාව නියෝජනය කරපු වගකීතු නිලධාරියෙක් වගේම ක්‍රියාන්විත හිටපු කෙනෙක් විදියට ඔබතුමාට ඒ වගකීම තියෙනවා. ඒ වගේම තමයි මේ විෂය සම්බන්ධයෙන්. දැන් පාරවල් සම්බන්ධයෙන්. දැන් ඔබතුමාලා ඒ කාර්යේ පාරවල් දැක්කේ හරි භයානක රකුසෙක් විදියට. අහුවා පාරවල කන්නද කියලා. කාපට් කන්නද කියලා අපේ යෝගයක් තිබ්බා. දැන් 2005න් පස්සේ හදපු පාරවල් පිළිබඳව මම පොඩි හැඳින්වීමක් කරන්නම්. මොකද මේ 76 අවුරුදු සාපයක් ගැන ඔබතුමාලා කියනවනේ. ඊට පස්සේ 77 වෙනි අවුරුද්දේ සාපය ගැන ඊළඟට අපි කතා කරමු. දැන් මේ 76 අවුරුදු සාපේ කාල සීමාව තුළ ගරු සභාපතිතුමා මේ රටේ හයිවේ කිලෝමීටර් 250ක් A සහ B ග්‍රේඩ් එකේ පාරවල් කිලෝමීටර් 7500ක් සහ ග්‍රාමීය මාර්ග 35000ක් හැදිලා තියෙනවා. දල වශයෙන් ගත්තොත් 2005 සිට 14 දක්වා අවුරුදු 9 දවස් 5ක් දවස් 3335ක් කාල සීමාව තුළ දල වශයෙන් දවසකට කිලෝමීටර් 12.8ක් මේ රටේ පාරවල් හදලා තියෙනවා. දවසකට කිලෝමීටර් 12.8ක්. ඒ අවුරුදු 9යි දවස් 50ක් යන කාල සීමාව ඇතුළත. ඒ වගේම නිවාස අමාත්‍යාංශය ගැන කතා කරනවා. පහුගිය කාලේ අවුරුදු දෙකක් ඇතුළත ග්‍රාමීය නිවාස 20000ක් ලක්ෂ 6ක ආධාරය ඇතුව 20000ක් හදලා අවසන් කරන්න හැකියාව ලැබුණා. රවි කරුණාගේ ඇමතුමක් කතා කරා මේ කොළඹ මහල් නිවාස 68000ක් තියෙනවා. පැල්පත් නිවාස 68000ක්. අපි අපේ භාෂාවෙන් කියනවා වතු කියලා කියන්නේ. 68000ක් 2011 පටන් ගත්තා මේ වතු කියන සංකල්පය නැත්නම් වතු කියන නම අයින් කළා මහල් නිවාස වලට යන්න. 2011 ඉඳන් 2014 වෙනකොට 4900ක් පදිංචි කරලා තියෙනවා. 2020 වෙනකොට 18000ක් පදිංචි කරලා තියෙනවා. ගරු මානව ගණනාංශයෙන් මන්දිතුමා 18000 පදිංචි කරලා තියෙනවා. අද වෙනකොට 24000ක් වැඩ ආරම්භ කරලා තියෙනවා. සමස්තයක් විදියට. මේ වෙනකොට තව 3000ක් තියෙනවා දැන් පදිංචි කරන්න පුළුවන්. ඉතින් මම දන්නේ ඇයි ඔබතුමාලා ඒ ජනතාවේ නිවාසවල පදිංචි නොකරන්නේ ඇයි කියන කාරණේ පිළිබඳව අපි දන්නේ නැහැ. හැබැයි පදිංචි කරන්න පුළුවන්. මේ අධිවේගී මාර්ග සම්බන්ධයෙන්. දැන් එදා නම් කිව්වේ බල්ලෝ බලාලුන්ට පාරවල් මාරු වෙන්න විදියක් නැහැ කිව්වා අධිවේගී මාර්ගයේ ඉඳලා. හැබැයි අද ඔබතුමාලා හදන්න උත්සාහ කරනවා. දැන් කිලෝමීටර් 13ක් ඔබ පටන් ගන්න තියෙනවා පොතුහැරයිට රඹුක්කන දක්වා. ගලගෙදර නුවරට යන අධිවේගී මාර්ගය. කිලෝමීටර් 13යි. ඒක හරිය හදාගත්තොත් හොඳයි. ඊට පස්සේ මීරිගම කඩවත කිලෝමීටර් 37ක් ඔබතුමාලා හදන්න යෝජනා කරලා තියෙනවා කියලා කියනවා. මේ 37ත් පටන් ගන්න තියෙන හොඳයි නේ. බොහොම හොඳයි. මොකද අපි කරපුව ඔබතුමාලා ඉදිරියට අරන් යනකොට අපි සතුටුයි. මොකද එදා ඔබතුමාලා බැනලා බල්ලෝ බලන්න පාර මාරු වෙන විදියක් නැහැ. මේ අධිවේගී මාර්ග හරියන්නේ නැහැ කියලා දැන් අද කරනකොට අපිට සතුටුයි. ඒකයි මේ මතක් කරලා දෙන්නේ. හැබැයි ඉතින් ඒ කිලෝමීටර් 37ත් ඉක්මනට හැදුවොත් හොඳයි කියලා අපි හිතනවා. දැන් අර කිලෝමීටර් 13ට අමතරව ඒ ගලගෙදර දක්වත් කිලෝමීටර් 37ක් තියෙනවා. දෙකේ ඉතිරි වැට් ටික කඩනෙමින් අවසන් කරන්න ඔබතුමාලා කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. තවත් පැත්තකින් දැන් ඔබතුමාලා
මේ ගුවන් තොටුපොළ වරායවලක මම දැක්ක මත්තල ගුවන් තොටුපොළ ගැන අමාත්‍යවරයා කියනවා. කරු සභාපතිතුමා මත්තල ගුවන් තොටුපොළ පටන් අරන් වසර කිහිපයක් යනකොට ආණ්ඩුව මාරු වුණා. ඊට පස්සේ ඒක වීගබඩා කරා. ඒ වීගබඩා කරන එකේ ඔබතුමාලාත් සම්බන්ධයි. ගුවන් තොටුපොළ වහලා තිබ්බා කාලයක්. ගුවන් තොටුපොළක් හදලා වහලා තිබ්බට පස්සේ ඒකේ ආදායමක් උත්පාදනය වෙන්නේ නැහැ. සමස්ත සැලැස්මක් තිබ්බ මත්තල ගුවන් තොටුපොළ වීගබඩා කරලා වහලා